ගොඩක් දෙනෙක් ආසයි විවිධ රටවල ට්‍රැවල් කරන්න. තව සමහර දෙනෙක් ආසයි සංවර්ධිත රටක ජීවත් වෙන්න. ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානය, කැනඩාව, නවසීලන්තය, ජර්මනි, ස්විට්සර්ලන්තය වගේ රටවල් ගොඩක් ඒ අතර තියෙනවා. අපිට මේ රටවල් ට්‍රැවල් කරන්න බැරිද? ඉගෙන ගන්න, රැකියාවක් කරන්න, එහි පදිංචි වෙන්න ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ඒක. අපි හැමෝටම මේ වගේ රටවල් වලට යන්න පුළුවන්. ඒත් ඒක හිතන තරම් ලේසි නෑ. ඒ වෙනුවෙන් එක්සෑම් කරන්න ඕනේ. වැඩිපුර මුදල් වියදම් කරන්න වෙනවා. ඒත් ගොඩක් වෙලාවට ලොකු කාලයක් ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නත් වෙනවා. අද මම ඔයාලට කියන්න යන්නේ නොමිලේ ලේසියෙන් ඇමරිකාවට යන්න පුළුවන් ක්‍රමයක් ගැන. එහෙම කිව්වහම පුදුම හිතෙනවා ඇති නේද? මේ ගැන ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. ගොඩක් දෙනෙක් නොදන්නවත් ඇති. අපි බලමු මොකක්ද කියලා. ග්‍රීන් කාඩ් ලොටරි. මොකක්ද මේ ග්‍රීන් කාඩ් ලොටරි කියන්නේ? ග්‍රීන් කාඩ් ලොටරි කියන්නේ ඇමරිකානු රජය විසින් ඇමරිකානු එක්සත් ජනපදයට පැමිණීමට සීමිත රටවල් ප්‍රමාණයක පුද්ගලයන්ට අවුරුද්දට එක්වරක් පමණක් ලබා දෙන සුවිශේෂී අවස්ථාවක්. මේ සීමිත රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් ඇති බව සතුටින් කියන්න පුළුවන්. සීමිත රටවල් අතරින් ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන පුද්ගලයන්ගෙන් වසරකට පුද්ගලයන් 55,000කට මේ විශේෂ අවස්ථාව හිමි වෙනවා. ඉතින් ඔබටත් මේ වාසනාවන්තයින් අතරට එක් වෙන්න අවස්ථාව තියෙනවා. ඊළඟට තියෙන ප්‍රශ්නේ ග්‍රීන් කාඩ් ලොටරි එකට ඇප්ලයි කරන්න ඔබට පුළුවන්ද කියන එක. ඔව්, ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න ඔබට පුළුවන්. ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නම්, ඒ කියන්නේ ලංකාවේ ඉපදිලා තියෙනවා නම්, ඔබ සතුව වළංගු පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ඔබට මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. දැන් අපි බලමු ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න ඕනේ සුදුසුකම් මොනවද කියලා. ඔබ ඕනෑම විෂය ධාරාවකින් A level සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඕනෑම විෂය ධාරාවකින් A level සඳහා සාමාන්‍ය සාමර්ථ්‍ය ලබා සමත් වීම ප්‍රමාණවත් වෙනවා. ඊළඟට ඔයාලා හිතනවා ඇති A level අසමත් අයට මේ සඳහා ආයුධම් කරන්න බැරිද කියලා. එහෙම එකක් නෑ. A level අසමත් අයටත් රැකියා පළපුරුද්ද මත මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. ඒ කියන්නේ වසර 2කට වඩා වැඩි රැකියා පළපුරුද්දක් අවශ්‍ය වෙනවා. රැකියා පළපුරුද්ද ඇමරිකානු රජය පිළිගත් SVP 7 හෝ ඊට ඉහළ මට්ටමේ රැකියාවක් විය යුතුයි. මේ සඳහා වෙනම වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ ගැන ඔයාලට විස්තර මම වෙනම දවසක කියන්නම්. ග්‍රීන් කාඩ් ඇප්ලයි කිරීමට මට හිතෙන විදිහට වඩාම ලේසිම සුදුසුකම වන්නේ A level සමත් වීමයි. මොකද ඔබ A level අසමත්ව තිබීදී ග්‍රීන් කාඩ් සඳහා සුදුසුකම් ලබා ඇති අවස්ථාවක ඔබට වෘත්තීය සුදුසුකම් ඇමරිකානු රජය බලාපොරොත්තු වන පරිදි ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති වුණොත් ඔබට වීසා ලබා ගැනීමට නොහැකි වෙනවා. ඒ කියන්නේ ඔබ රිජෙක්ට් වෙනවා. ඔබ කිසිම මොහොතක අසත්‍ය තොරතුරු ඉදිරිපත් නොකිරීමට වග බලාගත යුතුයි. මොකද ඔබ වංචනිකයෙකු ලෙස අසුනොත් ඔබට ආයි කිසිම රටකට යෑමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසයේ ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න අවස්ථාවක් ලබා දෙනවා. මේ අවුරුද්දේ ඒ කියන්නේ 2021 වර්ෂය සඳහා ඔක්තෝබර් මාස 8 වෙනිදා සිට නොවැම්බර් මාස 10 දක්වා කාලේ ග්‍රීන් කාඩ් ලොටරි එකට ආයුධම් කරන්න අවස්ථාව ලබා දී තියෙනවා. ඒ නිසා ඔබ කලබල නොවි හොඳ කල්පනාවෙන් මෙම ආයුධම් පත්‍රය සම්පූර්ණ කළ යුතු වෙනවා. ආයුධම් පත්‍රය සම්පූර්ණ කර සබ්මිට් කරාට පස්සේ යම් වරදක් ඔබ අතින් සිදු වෙලා ඇතනම් නැවත නිවැරදි කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හොඳ කල්පනාවෙන් ආයුධම් පත්‍රය සම්පූර්ණ කළ යුතු වෙනවා. ඔබ විවාහක නම් ඔබට දරුවන් සිටිනම් ඒ අයගේද විස්තර මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාලට මේ ආයුධම් පත්‍රයට අප්ලෝඩ් කරන්න 2x2 ෆොටෝස් ඕන වෙනවා. ඔබ ළඟ ස්මාර්ට් දුරකථනයක් ඇත්නම් මේ සඳහා පින්තූර ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ටුඩියෝ එකකට ගිහිල්ලා අවශ්‍ය පින්තූර ලබා ගැනීමේ හැකියාවද තියෙනවා. මෙම ආයුධම් පත්‍රය අප්ලෝඩ් කිරීමට සුදු පාට පසුබිමකින් යුක්ත පැහැදිලි ඡායාරූප අවශ්‍ය වෙනවා. මෙම ආයුධම් පත්‍රය සඳහා ඔබ කිසිදු ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙය ඔබට තනිව පුරවා ගැනීමට පුළුවන්. ඒ වගේම මෙහි අසා ඇත්තේ ඉතා සරල ඔබගේ පෞද්ගලික තොරතුරු ප්‍රමාණයක් පමණි. තව දෙයක් කියන්න ඕනේ. මේක ලොතරැයි අවස්ථාවක් නිසා ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුළුවන් ආයුධම් පත්‍ර 2-3ක් ඉදිරිපත් කිරීමෙන් ඔබට ජයග්‍රහණය කිරීමට තියෙන්නේ වැඩි කියලා. එහෙම වුණොත් වෙන්නේ ඔබගේ ආයුධම් පත්‍ර සියල්ලම ප්‍රතික්ෂේප වීමයි. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නම් මේ ආයුධම් පත්‍රය සම්පූර්ණ කරන්නේ කොහොමද? මේ සඳහා නිවැරදිව තෝරාගත යුතු සයිට් මොනවද කියලා. එතකල් ඔයාලට සුබ දවසක්.